එක කෙටල් බෙල් එකයි තියෙන්නේ. මේකෙන් පුළුවන් මුළු ඇඟම හදන්න. පටන් ගන්නවා බාහුව පිටුපස ට්‍රයිසෙප්ස් වලට කරන ඕවර්හෙඩ් එක්ස්ටෙන්ෂන් ව්‍යායාමයකින් මෙන්න මේ විදිහට. පේනවනේ වැලමිට පුළුවන් තරම් ලං කරලා තියාගන්න චුට්ටක් දෙපැත්තට ගියාට කමන්නේ. ඕවර්හෙඩ් එක්ස්ටෙන්ෂන් එකේදී හුස්ම පිට කරන්න උඩට උස්සනකොට පල්ලෙහාට එනකොට හුස්ම ගන්නවා. වාර 12යි. වාර 12ක් කරාට පස්සේ අපි යනවා කෙටල් බෙල් කර්ල් එකකට මෙන්න මේ විදිහට කර්ල් ව්‍යායාමයක් කරනවා. එල්බෝ ෆ්ලෙක්සස් ව්‍යායාමයට ලක් කරමින් උඩට උස්සනකොට හුස්ම පිට කරනවා පල්ලෙහාට එනකොට හුස්ම ගන්නවා. වාර 12යි. ඊට පස්සේ අපි මේ එක කකුලකට වාර 12 බැගින් මේ ස්කොට් හෝල්ඩ් රිවර්ස් ලන්ජ් එකක් කරනවා. මෙතනදී ස්කොට් හෝල්ඩ් එකේ ඉන්න ගමන් තමයි මේ රිවර්ස් ලන්ජ් එක කරන්නේ. එක කකුලකට වාර 12ක් වෙන්න ඕනේ. 24ක් කරලා තමයි අපි ඊළඟ ව්‍යායාමයට යන්නේ. ඒත් එක්කම අපි යනවා මෙන්න මේ හින්දු පුෂප් ව්‍යායාමයට. හින්දු පුෂප්ස් 15ක් කරනවා මෙන්න මේ විදිහට. පේනවනේ කෝබ්‍රා ස්ට්‍රෙච් එකකින් ඉවර වෙන්න ඕනේ. ඉතින් මේ සර්කිට් එක වට 4ක් කරනවා. ඉතින් මුළු ඇඟටම හොඳ ව්‍යායාමයක් කරන්න පුළුවන් මේකේ.